තාක්ෂණයෙන් ලෝකයේ කොච්චර දියුණුනත් අදටත් නූතන මිනිසාට අඩියක්වත් තියන්න ඉඩ නොදෙන ලෝකේ භයානකම දූපත ගැන තමයි අද කියන්න යන්නේ. මේ තමයි ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් සමූහයට අයිති උතුරු සෙන්ටිනල් දූපත. මේ දූපතේ ජීවත් වන සෙන්ටිනල් ගෝත්‍රිකයන් අවුරුදු 60,000ක ඉඳන් ලෝකයෙන් සම්පූර්ණයෙන්ම හුදකලා වෙලා ඉන්නේ. ඔවුන් අපි වගේ ඇඳුම් අඳින්නෙත් නැහැ. ගින්දර පවා නිපදවා ගන්න දන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන නම් ඔවුන් සෑහෙන උනන්දුයි. මේ දූපතට කවුරු හරි ළඟා වෙන්න හැදුවොත් ඔවුන් පිළිගන්නේ මාරාන්තික ඊතල ප්‍රහාර වලින්. 2004 සුනාමි වේසනය වෙලාවේ ඔවුන් ජීවතුන් අතර ඉන්නවද කියලා බලන්න ගිය ඉන්දීය වෙරළාරක්ෂක හෙලිකොප්ටර් යානයකටත් ඔවුන් ඊතල වලින් පහර දීලා තිබුණා. ඉන්දිය රජය දැන් මේ දූපතට කිලෝමීටර් 5ක් ආසන්නයට යන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. ඒ යන අයගේ ආරක්ෂාවටත් වඩා මේ දූපතේ ඉන්න ගෝත්‍රිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මොකද අපිට හැදෙන සාමාන්‍ය හෙම්බිරිසාවක් වුණත් මේ අයට මාරාන්තික වෙන්න පුළුවන්. බාහිර ලෝකයෙන් වෙන් වෙලා නිසා අපිට තියෙන ප්‍රතිශක්තිකරණය ඔවුන්ට නැහැ. 2018 අවුරුද්දේ මේ දූපතට හොරෙන් ඇතුළු වුණු ඇමරිකානු ජාතිකයෙකුට සිද්ධ වුණේ Tamanගේ ජීවිතයෙන්ම වන්දි ගෙවන්න. ඔහුගේ මලසිරුරවත් හොයාගන්න ලැබුණේ නැහැ.